අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ vegetable chops එකක් කොහොමද ගෙදර රසට හදාගන්නේ කියලා. මේක මාරම රස කෑමක් කියලා ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලන්ට පුළුවන් මම කියලා දෙන විදිහට හදන්න මාරම රස chops එකක් ගෙදර හදාගන්න පුළුවන්. එන්න කියලා දෙන්න. මේක මාරම ලේසියි. හරි මම ඉස්සල්ලාම භාජනයක් ලිපේ තියාගත්තා. තියාගෙන මම මේකට තෙල් එකතු කරගන්නවා. තෙල් මම අද ඔක්කොම එළවලු කිලෝ 2ක් වෙන්න weight එක බර අරගෙන තියෙනවා. එතකොට මම තෙල් එකතු කරගත්ත ටිකක්. හරි. අපි ඊට පස්සේ දැන් බලමු ඊටු ස්ටෙප් එක කරන්නේ කොහොමද කියලා. හරි. තෙල් එක රත් වුණා. මම මේකට ජින්ජර් එකතු කරනවා. මේ තැනේ භාගයක් වගේ එකතු කරලා chop කරලා garlic එකතු කරනවා. chop කරලා ගෙඩි භාගයක් වගේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් fry වුණාට පස්සේ මේකට මම ලුණු බීරුණු එකතු කරනවා. ලොකුවට කෑලි කපලා ඔයගලන්ට පේනවා ඇති. හරි ඊට පස්සේ මම මේ තෙල් එකට මේකතු කරනවා කැරට් ඒ වගේම අරතාපාල් මම කපාගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මේක ටිකක් ලොකුවට මේ විදිහට කපා ගන්න කැරට්ුත් මේ විදිහට මහතට පොඩ්ඩක් තියෙන කපා ගන්න. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මම කැරට් එකයි අරතාපාල් එකයි පොඩ්ඩක් මෙහෙම fry වෙන්න දුන්නා. විනාඩි 4ක් වගේ තිබ්බා. medium heat එකේ තියාගන්න. ඊට පස්සේ මම මේ වෙලාව එකතු කරනවා broccoli ඒ වගේම cauliflower එකතු කරනවා. ඒ වගේම capsicum මම පොඩ්ඩක් එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට එළවලු වර්ග කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. මේකට එකතු කරනවා mushroom ඒ වගේම baby corn එකතු කරගන්නවා. button mushroom එක අරන් තියෙනවා. හරි මම ඒ එළවලු ටික එකතු කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වෙලාවේදී මේකට වතුර එකතු කරන්න කැමති නම් පුළුවන්. අපි එළවලු ටික පොඩ්ඩක් තම්බ ගන්න ඕනේ. මම chicken stock එකතු කරනවා. ඔයගොල්ලන්ට කැමති නම් chicken stock එක එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට වතුරටම පුළුවන් ඔයගොල්ලන්ට සුප් කැටයක් වගේ දාලා මේකට එකතු කරගන්න. එතකොට රස වැඩි වෙනවා. හැබැයි ඒක ඔයගොල්ලෝ අකමැති නම් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ වතුර එකතු කරගන්න පුළුවන්. හරි මේ විදිහට එළවලු වල උඩ මට්ටමට වෙනකන් මම එකතු කරගන්න නැහැ. ඔයගොල්ලෝ වතුර එකතු කරගන්නවා නම් ඒ තෙලවල වල ගානට වගේම මේ විදිහට එකතු කරගන්න. එකතු කරලා මේක වහන්න නැහැ. වහන්න නැතුව අපි තැම්බෙන්න දෙන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක දැන් විනාඩි 5ක් වගේ මේ විදිහට වැඩි ගින්දරේ තැම්බුණා. මම ඊට පස්සේ මේකට බෝන් චීට් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක තව විනාඩියක් වගේ මම මෙහෙම තියාගන්නවා. එළවලු අපි ගොඩක් තම්බ ගන්න එපා. ඔයගොල්ලෝ 100ක් තම්බ ගන්න නැහැ. ඊට පස්සේ මම අන්තිමටම මේකට ගෝවා එකතු කරගන්නවා. හරි ඊට පස්සේ මම රස අනුව ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට ගම්මිරිස් එකතු කරනවා. ඔයගොල්ලෝ සරානුව ඔයගොල්ලෝ එකතු කරගන්න. ගොඩක් එකතු කරගන්න එපා chops එකකට. ඊට පස්සේ මම soy sauce එකතු කරගන්නවා. මේස හැඳි දෙකක් වගේ මේකට. අන්තිමට මම මේකට එකතු කරනවා corn flour මේස හැඳි දෙකක් මෙහෙම දිය කරගෙන එකතු කරගන්නවා. හරි corn flour එකතු කරගත්තාන් පස්සේ ඔයගොල්ලෝ ලිප ඔෆ් කරගන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය ඔකු ගානට ආවන් පස්සේ ඒ කියන්නේ විනාඩියක් වගේ තිබ්බම හොඳටම ඇති. හරි ලිප ඔෆ් කරගත්තා. ලිප ඔෆ් කරගෙන මම මේකට sesame oil ටිකක් එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට sesame oil නැත්තම් ප්‍රශ්නයක් නැහැ. තියෙනවා නම් sesame oil ටිකක් මේකට එකතු කරගන්න. තව රස වැඩි වෙනවා. අපේ chops එක හදලා ඉවරයි. ඔයගොල්ලෝ බලන්න. මේක මාරම රසයි. අනිවාර්යයෙන්ම try කරන්න අමතක කරන්න බෑ මේ විදිහට. ඔයගොල්ලන්ට පුළුවන් රසවත් chops එකක් ගෙදර හදාගන්න. ගෙදර ඇත්ත එක රස බලන්න. ඔයගොල්ලෝ කැමති එළවලු වර්ග පාවිච්චි කරලා හදාගන්න මේක පුළුවන්. අනිවාර්යයෙන්ම try කරන්න.